මේ ළඟදී රෑ 12ට එක දුවෙක් යනවා ගෙදරින් පැනලා. එයාගේ ආදරවන්තයා හොයාගෙන යන්නේ. තාත්තගේ ආදරේ මදි වුණා. මේ පහුවෙනිදා උදේ පාන්දර තාත්තා හැමදාම වගේ තේකත් අරගෙන යනවා දුවගේ කාමරේට. මේ කියලා බලනකොට මේ දුව කාමරේ නේ. මේ තාත්තට තේක හැලි අර ගේ වටේම දිව්වා මගේ දුවේ කියලා කෑ ගගහ. නමුත් දුව ගෙදර නැහැ. මේ දුව යන්නේ පැනලා යන්නේ අර පිරිමි ළමයා ගෙදරට. ඒ පිරිමි ළමයා ගෙදර අම්මයි තාත්තයි කැමති වුණාද? මේ දුවට අවුරුදු 1කමාරක් බැන්න. ඒ අම්මයි තාත්තයි අවුරුදු 1කමාරක් මොනවා කියලාද වෙන්නේ? නැහැදිච්ච කමට ගෙදරට ආපු කෙල්ල කියලා බැන්නේ. මොකද කිසිම පිරිමි ළමයෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ. නැහැදිච්ච කමට ගෙදරට කෙල්ලෙක් එක්කන් එනවට අවුරුදු 1කමාරක් බැන්න. තාත්තගෙන් කෑම එකක් ඉල්ලන්න කලින් මේ දුවට කෑමකට කෑම දෙකක් ලැබුණේ. අද කන්න නැහැ. අද කෑම එකක් ඉල්ලනකොට ආදරවන්තයාගෙන් ලැබුණේ කණේ පාරක්. අවුරුදු 1කමාරක් ගත වෙනකොට පුංචි දරුවෙකුත් හම්බ වෙලා. ඒ පුංචි දරුවට දෙන්න අද කිරිනේ. කිරි පැකට්ටක් ගන්න සල්ලි නෑ. මතක් වෙනවා තාත්තා එකින් එකට කිරි පැකට් ගෙනල්ලා දුන්න විදිහ මේ දුවට. මට මතක් කියලා ගන්න ඔයා ගෙදරට කෝල් එකක්. මේ කෝල් එක ආන්සර් කරන්නේ තාත්තා. මේ තාත්තා හැබැයි වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ දුව අඬන සද්දය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒ තාත්තා ෆෝන් එක කට් කරලා දැම්මා. උදේ පැය 3-4ක් යනකොට අර ගෙදර මිදුලේ ඇවිල්ලා වාහනයක් නවත්තන සද්දේ මේ දුවට ඇහුණා. මේ දුවට ඇහෙනවා අර ගෙදර ඉස්සරහ දොර ගාවින් ඒ දුව ජීවිතේ අහපු ලස්සනම වචනේ ඇහෙනවා, ලස්සනම කටහඬක්. ඒ තමයි තාත්තා කෑ ගහනවා ඇහෙනවා. දෝණී කියලා, මගේ දෝණී කියලා ගේ ඉස්සරහ දොර ගාව ඉඳගෙන අර චූටි දරුවත් තුල්ලු කරගෙන දුවල ඇවිල්ලා දොර අරිනකොට අම්මයි තාත්තයි දොර ගාව හිටගෙන අර චූටි දරුවව අම්මා වඩා ගන්නකොට පුතේ අච්චර ලොකු දුවව තාත්තා වඩාගත්තේ හරහට. තාත්තා වඩාගෙන කිව්වේ පුතේ උඹ මට තාමත් බරක් නෙවෙයි කියලා. මං ඔබට හෙටත් කිරි පැකට් එක ගෙනල්ලා දෙන්නම් දුවේ කියලා. පුතේ හිතන්න කවුරුවත් ගාව අඬන්න කැමති නැති සද්දන්ත යෝධයෙක් ඉන්නෝ ගෙදර මං වෙනුවෙන් අඬන්න බලාගෙන. අද දුවලා ගෙදරින් පැනලා ගියාම පුතේ තාත්තලා පොලිසියට ඇවිල්ලා පිස්සු වල්ලෝ වගේ දුවන්නේ. දුවලා හොය පුතේ හිතන්න ඒ දුක දෙන්න බා කවදාවත් තාත්තා කෙනෙකුට. ලස්සන රෝස මලක් චූටි කාලේ නිර්මාණය කරේ. ලස්සන දේවල් අරන් දීලා. මොකද චූටි කාලේ ඉඳන් අරන් දුන්නර ලස්සන කොණ්ඩබූල්, ලස්සන වලලු ඒවා හෙල වෙනකොට දුවනකොට තාත්තා හරි ආසාවෙන් ආදරෙන් දුවගේ දිහා බලාගෙන හිටියේ. පුතේ හැබැයි ඒ බලන් හිටපු තාත්තට කවදාවත් දුකක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න එපා. දුවෙක් විදිහට කවදාවත්